ඔබට සුබම සුබ උදෑසනක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද කරනවා. මේ උදෑසන උන්වහන්සේගේ මහිමෙන් පූර්ණ දවසක් ඔබට. ඉතින් මේ උදෑසනත් ඔබ උදෙසා මම යාඥා කරන්න සූදානම්. අපි යාඥා කරමු. ධර්මිෂ්ඨ බලවන්ත ශුද්ධ පියාණනි, ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පාද පාමුල වැඳ වැටමින් යාඥා කරනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ ප්‍රකාරයට ඔබට යාඥා කරන මොහොතේදී ඔබ වහන්සේ අපගේ ජීවිතේ ඒ කාරණාවල් වලට සම්බන්ධ වෙනවා කියලා කිව්වා. ස්වාමීනි, ඔබ වහන්සේ අපේ ජීවිතයේ හැම කාරණාවකටම සම්බන්ධ වෙ යුතුමයි. මොකද ඔබයි ස්වාමීනි සියල්ල සැලසුම් කරන්නේ, ඔබයි සියල්ල දන්නේ, ඔබයි ස්වාමීනි අපේ ජීවිතයට අලුත් වූ ආරම්භයක් දෙන්නේ. අපි ඔබ වහන්සේව විශ්වාස කරනවා, මනුෂ්‍යයන්ව නොව ඔබ වහන්සේව අපි විශ්වාස කරමින් මේ ජීවිතය ගත කරනවා. ස්වාමිනී, මේ උදෑසන ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ නාමයට සියලු නමස්කාරය දෙනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනය කිව්ව දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඔබගේ නාමයෙන් එකතු වෙනා දේ මැද ඔබ වහන්සේ සිටින බව, අප මැද ඔබ වහන්සේ සිටින නිසා ඔබට ස්තුති කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ වරප්‍රසාදයන්, ඔබගේ මහිමයන් අද දවසේ අපගේ ජීවිතවලට නිදහස් වේවා. ස්වාමිනී, අපි බලාපොරොත්තු වෙන හැම කාරණාවක්ම සම්පූර්ණ වේවා. අපගේ ලෙඩ රෝග සුවපත් වේවා. අපගේ ආර්ථික ප්‍රශ්න විසඳේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනී, අපි ජයග්‍රහණය උරුම කරගන්නන් බවට පත්වෙන්න ඔබ වහන්සේගේ අධික අනුග්‍රහයක් අප වෙනුවෙන් නිදහස් කළ මැනව. ස්වාමිනී, අපි වැටිච්ච මොහොතේදී ඔබයි අප වෙස්සෙව්වේ. අපේ වහන්සේට සියලු ගෞරවය දෙනවා. ස්වාමිනී, මේ ආඥාවල් අසන හැම කෙනෙක්ටම ඔබ වහන්සේගේ වරප්‍රසාදයන්, ඔබගේ මහිමයන්, ඔබ වහන්සේගේ තේජස, ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ දයාව නිදහස් වේවා. ස්වාමිනී, හැම කෙනෙක්ටම ඔබ වහන්සේ සමග දීර්ඝ සම්බන්ධතාවයක් ඇතිවීමට අවශ්‍ය කරන්නා සියලු වාතාවරණය සැකසෙන පිණිස මම යාඥා කරනවා. ස්වාමිනී, මේ උදෑසන ඔබ වහන්සේගේ පාද පාමුල වැඳ වැටමින් යාඥා කරනවා. ඔබ වහන්සේට සියලු මහිමය දෙනවා. ස්වාමිනී, අද දවසේ අපගේ කාරණාවල් සියල්ල සම්පූර්ණ වෙන පිණිස, අපගේ ඒ බලාපොරොත්තු සම්පූර්ණ වෙන පිණිස, අපි යෝජනා කරපු යෝජනාවල් ස්ථිර වෙන පිණිස අපි යාඥා කරනවා. ස්වාමිනී, අපේ ජීවිතයේ හැම අංශයක්ම ඔබ වහන්සේ ඉදිරියේ යටහත් කරනවා. ඔබ වහන්සේ ඉදිරියේ කැප කරනවා. ඔබ වහන්සේට බාර දෙනවා. සියල්ල ඔබ වහන්සේගේ නාමයට යටහත් කරනු ලබනවා. මොකද ඔබගේ නාමය සියලු නාම වලට වඩා උසස්ව තිබෙනවා. ස්වර්ගයේද පොළොවේද පාතාලයේද උසස් වූ නාමය ඒ යේසුස් යන නාමය නිසා ඔබට ස්තුතිවන්ත වෙන අතර, ඒ නාමයෙන් ඔබ වහන්සේ අපි ඉල්ලන කොයි දෙයක් නමුත් ඔබ වහන්සේ අපට දෙනවා කියලා ඔබ වහන්සේගේ වචනය කිව්වා. ස්වාමිනී, අපි ඔබ වහන්සේ ඉදිරියේ මේ කාරණාවල් ඉදිරිපත් කරනවා. අපේ ජීවිතේ සම්පූර්ණ වේවා. අපගේ ජීවිතේ ස්ථාපිත වේවා. අපගේ ජීවිත ආශිර්වාද ලබන පිණිස, අපගේ ජීවිත වරප්‍රසාදයෙන් පූර්ණ වෙන පිණිස අපි යාඥා කරනවා. ස්වාමිනී, අපගේ හැම කාරණාවක්ම ඔබ වහන්සේගේ පාද පාමුලට යටහත් කරනවා. මොකද ස්වාමිනී, ඔබ වහන්සේ පිළිතුරු දෙන්නා තනන් වහන්සේ, අප වසමත් නොකරන්නා තනන් වහන්සේ ඔබයි. ස්වාමිනී, ආරම්භයත් අවසානයත් ඔබයි. අල්ෆා සහ ඔමේගා ඔබයි. ස්වාමිනී, ඔබ වහන්සේ පරම්පරාවල දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, අපගේ හැම කාරණාවක්ම ඔබ වහන්සේ ඉදිරියේ ඔසවනු ලබනවා. ඔබ වහන්සේ විශ්වාසවන්ත අපට පිළිතුරු දෙන්න, ඔබ වහන්සේ නිසකවම අපට පිළිතුරු දෙන බව අපට විශ්වාසයක් තිබෙනවා. ස්වාමිනී, මේ උදෑසන ඔබ වහන්සේට සියලු ගෞරවය දෙනවා. සියලු මහිමය ඔබ වහන්සේට ඔසවනු ලබනවා. සියල්ල ඔබ වහන්සේ ඉදිරියේ කැප කරමින් යාඥා කරනවා. ස්වාමී වහන්සේට යේසුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ නාමයෙන්. ආමේන්. ඔබට සුබම සුබ දවසක් වේවා. ඔබට ආශිර්වාදයෙන් පිරුණාව දවසක් වෙන්න ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබට ජේසු පීඨයි.